කාන්තාවක් නම් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ කාරණා 5ක් ගැන කිව්වම. හැබැයි ඒකෙන් එකයිද මං කියා දුන්නේ නේද? බුදුහාමුදුරුවෝ දේශනා කළේ පළවෙනි එක විදිහට කාන්තාවක් නම් දෙපාන්දර නැගිටින්න කිව්වා. ගෙදරම සිරියා කාන්තාව වැඩියා වගේ තියේවි. ඒ එක්කම බුදුරජාණන් වහන්සේ දෙවෙනි කාරණාව විදිහට දේශනා කරනවා පච්චානිපාතිනී කියලා. මොකද්ද මේ පච්චානිපාතිනී කියන්නේ? පච්චානිපාතිනී කියන්නේ උදේ පාන්දර අවදි වෙන කාන්තාව හැමෝටම පස්සේ නිදා ගන්න කියනවා. එතකොට නිින්ද හරි සුවබරයිලු. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? එහෙම නැති වුණත් ඔයාගේ ගෙදර හැමෝම රැයට බඩගින්නේ. එකක්. අනික ඉඳුල් පිගන් වලම් ඔය හැමදේම දාපු තැන්වල තියේවි. උදේට කුස්සියට එනකොට ප්‍රිය කරයිද? නැහැ නේද? දවසම එපා වෙනවා. දෙපාන්දර කුස්සියට එනකොට කුස්සිය හැඩි වෙලා ඉඳුල් ගඳ ගහනකොට දපිගන් දාපු තැන්වල තියෙනකොට දවසම එපා වෙනවා. ඒ ගාවට ඔයා වේලාසන නිදාගත්තොත් හැමෝටම කලින් ඔයා නිදාගත්තොත් ඔයාට රෑ නිින්ද සුවබර නැහැ. හේතුව ඔයාට රෑ මැද ඇහැරිලා කල්පනා කරන්න සිද්ධ වෙවි. අනේ මන් දොරවල් වහලාද? ලයිට් නිවලාද? කරාම වහලාද? ඔය දේවල් ඔයාට කල්පනා කරන්න වේවි. හැබැයි ඔයාගේ නිින්ද සුවබරයිද? නෑ නේද? හැබැයි මේ හැම දෙයක්ම පිළිවෙලකට අස්පස් කරලා ගෙදර හැමෝටම කෑම බීම ටික දීලා පිරිසිදු කරලා ලයිට් නිවලා දොරවල් වහලා හොඳ විවේකයෙන් ඇඳට ගියොත් ඔයාගේ නිින්ද හරි සුවපහසුයි සුවබරයි. ඒ වගේම ඔබ නොදැනුවත්වම ඔයාගේ පෞල් ජීවිතෙත් හරි ලස්සනට ගෙවේවි. ප්‍රශ්නයක් කරදරයක් නැතුව ගෙවේවි. ඔයාගේ ජීවිතේ පවා සුන්දර වේවි. ඒක නිසයි මේ බුදුරජාණන් වහන්සේ ගිහි කාන්තාවකට මේ කාරණා 5ක් දේශනා කරේ. ඒකෙන් දෙකක් කියා දුන්නා. ඔයා කාන්තාවක් නම්, ඔයා අම්මා කෙනෙක් නම් මේක දුවට පුරුදු කරන්න. ඔයා කාන්තාවක් නම් මේක ඉගෙන ගන්න. උදේ පාන්දර නැගිටින්න. දවසම හරි ලස්සන වේවි. හැමෝටම පස්සේ තියෙන වැඩපළ ටික ඉවර කරලා නිදා ගන්න. සුව පහසු නිින්දක් ලැබේවි. ඔයාගේ පෞල් ජීවිතේ හරි ලස්සනට ගෙවේවි. ජීවිතේ සාර්ථක වේවි.